සිම්පලි සඳමාලි මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ කලින් වීඩියෝස් ඔයගොල්ලෝ බැලුවා නම් ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දී මම ඉන්නේ මේ අවුරුද්දේ අවසාන මාස 3 plan කරන ගමන් කියලා. ඇත්තමකෝද මම already මගේ last 3 months plan කරලා ඔයාලත් එක්ක වීඩියෝ එකකින් share කරා. ඒකට හේතුව කිව්වොත් මම මේ අවුරුද්දේ මුල පටන් ගද්දි මම හිතන් හිටපු වැඩ ගොඩක් මට කරගන්න මේ වෙනකොට බැරි වෙලා තියෙනවා. ඉතින් මම ඒකෙන් මට ප්‍රධානවම කරගන්න ඕන වැඩවලින් කිහිපයක් අරගෙන එමත් නැත්නම් මගේ goal list එකේ goal එකක් අරගෙන මම ඒ වෙනුවෙන් මේ මාස 3 මහන්සි වෙන එක තමයි කරන්නේ. ඉතින් ඒක ඔයාලත් එක්කත් මම වීඩියෝස් වලින් share කරගන්න බලාපොරොත්තු වුණා. මොකද මගේ මේ අවුරුද්දේ එක goal එකක් විදිහට තිබ්බ YouTube channel එක ආරම්භ කරන එකත් මම ඒකම පටන් ගත්ත නිසා. ඉතින් මං හිතුවා මම ඔක්තෝබර් month එකේ ඔයගොල්ලන්ට මම මොනවද කරේ කියන එක share කරලා තියෙනවා. ඉතින් මං හිතුවා නොවැම්බර් month එකේත් මම මොනවද කරන්න කියලා ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා. නොවැම්බර් මාසේ දැන් නම් ගොඩක් මාසෙ මැද වෙනකම් ඇවිල්ලා තියෙන්නේ. නමුත් මම මේ month එකේ මොනවද කරේ සහ මම මේ month එකේ මොනවද කරන්න යන්නේ කියන එක ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ ඔයගොල්ලන්ට මතක නම් මගේ goal list එකේ main target එකක් විදිහට උනේ මම මේ වෙද්දි කරන ඩිප්ලෝමා එකේ exam එකට ready වෙන එක. ඉතින් මං හිතුවා නොවැම්බර් month එකේ මං කිසිම වෙන වැඩක් වැඩි යොදාගන්නේ නැහැ. මොකද දෙසැම්බර් month එකේ තමයි මට exam තියෙන්නේ. ඒ නිසා මම exam එකට පාඩම් කරන්න සහ මගේ assignments කරන්න ඒ වැඩ ටික විතරක්ම මේ නොවැම්බර් month එකේ plan කරලා කරන්න ඕනේ කියලා. හැබැයි එක දිගටම පාඩම් කරන එකම එක දිගටම එකම වැඩේ කරන එකමත් මට ටිකක් කරන්න අමාරුයි. ඒ නිසා මම පුංචි relax වෙන්න මගේ මේ mind එක relax කරගන්නත් පුංචි දේවල් ටිකක් කරන්න හිතන් ඉන්නවා. ඉතින් ඒ ඔක්කොම මම ඔයාලත් එක්ක share කරගන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මම ඔයාලට මම මොනවද මේ month එකේ plan කරලා තියෙන්නේ කියලා share කරලා ඉන්නම්. ඉතින් ඔයාලට මතක නම් මේ තියෙන්නේ මගේ මේ අවුරුද්දේ මම ටාගට්ස් ලිස්ට් එක ලියාගත්තු බුක් එක. ඊට පස්සේ ඔයාලට මතකයි මම මේකේ මේ last 3 months plan එකක් හදලා ඒක කොහොමද කරේ කියලා. මේ තියෙන්නේ මගේ last 3 months plan එක. ඊට පස්සේ මම ඔක්තෝබර් month එකට මේ විදිහට plan එකක් හදලා ඒකේ මේ දේවල් මම මේ විදිහටම achieve කළා. ඉතින් මේ තියෙන්නේ මම නොවැම්බර් month එකට හැදපු මගේ to do list එක. ඉතින් මම ඒකේ මේන්ම first target එක විදිහට දාගෙන තියෙන්නේ මගේ exam readiness එක. ඊට පස්සේ මම YouTube videos දෙකක් හෝ තුනක් දාන්න කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක මට පුළුවන් වේද කියන එක මම දන්නේ නැහැ. මේ exam එකට තියෙන focus එකත් එක්ක. ඒ වගේම මම friends get together එකක් කියලා දාලා තියෙනවා. මගේ යාළුවෝ දෙන්නව meet වෙන්න මම හිතන් ඉන්නවා. ඒකත් මට sure නැහැ. නමුත් මම මේ month එකේ පුළුවන් වුණොත් එයාලව meet වෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද පොඩි රිලැක්සේෂන් එකටත් එක්ක සහ ඒ දෙන්නව ගොඩ දවසකින් මට මීට් වෙන්න බැරි වෙච්ච නිසා. ඒ වගේම මට මේ මගේ පර්සනල් ස්ටෆ්ස් වගේක් මට ගන්න ඕන වෙලා තියෙනවා. මට ඕන කරලා තියෙන බඩු වගේ. ඉතින් ඒක තමයි මම නොවැම්බර් month එකේ දැනට plan කරලා තියෙන්නේ. ඉතින් මම අර pictures ඔක්තෝබර් month එකේ දාලා මම මේ pictures වලින් මේ month එකේ කරන්නේම මොනවද කියලා දාගත්තා. නමුත් මම මේ වෙලාවේ දාගත්තේ exam එකට අදාළ pictures ටිකක් විතරයි. මොකද මේ වෙලාවේ මට ප්‍රධානම target එක වෙන්නේ exam එක කරගන්න එක. ඒ නිසා ඉතින් මම අනික ඒවා other targets විදිහට තමයි තියාගෙන තියෙන්නේ. ඉතින් ඒවා මට කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද දන්නේ නැහැ. මේ අතරෙදි මට වෙලාවක් හම්බුනොත් තමයි මේ යට තියෙන තුන මම කරන්නේ. නැත්තම් මගේ මේ නොවැම්බර් month එකේ to do list එකේ ප්‍රධානම දේ වෙන්නේ exam එකට ready වෙන එක. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට දාගෙන තියෙනවා exam එකට මම කොහොමද readiness වෙන්නේ කියලා. ඊට පස්සේ දිගටම මගේ to do list එක තමයි මේ book එකේ යන්නේ. ඉතින් ඒ ඔයාලා දැක්කේ මම කොහොමද මේ month එක plan කරලා තියෙන්නේ කියලා. ඉතින් ඇත්තම කිව්වොත් අපි ඔය කොච්චර deadline දාගත්තත් සමහර අවස්ථා තියෙනවා අපිට ඒ deadline එකට මේ වැඩේ කරගන්න බැරි වෙන. මොකද අපිට තව වැඩ යෙදෙන්න පුළුවන්, අපිට නොහිතන දේවල් වෙන්න පුළුවන්, අසනීප වෙන්න පුළුවන්. ඉතින් මටත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ විදිහට මට ඩෙඩ්ලයින්ස් වලට කරගන්න බැරි වෙන්නත් පුළුවන්. නමුත් මම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අපි මුකුත්ම නොකර ඉන්නවට වඩා මොනම හරි දෙයක් කරන්න උත්සාහ කරන එකයි වැදගත් කියන එක. ඉතින් ඒ නිසාම මම සමහර දේවල් මට කරගන්න බැරි වෙන දේවලුත් තියෙනවා. මම ඒවත් ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්නම්. මේවා plus and minus points මොනවාද කියලා අපි කොච්චර plan කරා. ඉතින් මම මේ විදිහට plan එක දාගන්නේ ඇත්තම කිව්වොත් මටම motivation එකක් විදිහට. මොකද ඇත්තටම මම ටිකක් කම්මැලි කෙනෙක්. මට මොන වැඩේ කරන්න ගියත් හරිම කම්මැලි. ඇත්තම කිව්වොත් මට මේ වීඩියෝ එකක් edit කරන එක සමහර වෙලාවට කම්මැලි. ඉතින් ඒ නිසා මම මටම motivation එකක් දෙන්න තමයි මේ විදිහට plans හදාගෙන
යන්නේ. මොකද කොහොම හරි කළා මට ඒ ටාගට්ස් වලට ටාගට් ඇචීව් කරගන්න ඕන නිසා තමයි මම ඒ දේ කරන්නේ. දෙසැම්බර් මාසෙන් පස්සේ, ඒ කියන්නේ 2026 අවුරුද්දේ ඉඳන් මම දිගටම වීඩියෝස් ඔයාලත් එක්ක අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මට සතුටුයි මේ විදියට හරි මේ අවුරුද්දේ මගේ ටාගට් එකක් විදියට මට YouTube channel එක ආරම්භ කරන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් මම ජනවාරි මන්ත් එකේ මම ඔයාලට ෂෙයා කරන්නම් මොන වගේ වීඩියෝස්ද මම ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ, කොයි වගේ දේවල්ද මට කරන්න පුළුවන් කියන එකත් එක්ක මම විවිධ ශ්‍රේෂ්ඨයන් ඔස්සේ වීඩියෝ සීරීස් එකක්ම ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් සිම්ප්ලි සඳමාලි මගේ YouTube channel එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.